Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩාක් නංගිලා මල්ලිලා පහුගිය වර්ෂවල මම අනුමාන වීඩියෝ දාපු ඒවාට හොඳ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ වගේම මේ අවුරුද්දෙත් අනුමාන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා දාලා තිබ්බා ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එකට. පහුගිය වර්ෂවල වීඩියෝ වල කමෙන්ට් දකිනකොට මේ අවුරුද්දේ නංගිලා මල්ලිලා ගොඩ කමෙන්ට්ස් දාලා තිබ්බා. අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මට පුළුවන් ටයිම් එකේදී මම මේ වීඩියෝ එක කරන්න ගත්තා ගොඩාක් අයගේ ඉල්ලීම පරිදි. මේ වීඩියෝ එකේ අන්තර්ගතය වෙන්නේ පේපර් එකේ ව්‍යුහය කොහොමද හැදෙන්නේ, ඒ වගේම ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක ගැන පොඩි හැඳින්වීමක් මම මුලින්ම කරනවා. ඊට පස්සේ මම අනුමාන වලට අවසානයෙන්ම යනවා. ඉතින් වීඩියෝ එක මුල ඉඳලා හොඳට අහගෙන ඉන්න. මුල ඉඳලා ජියෝග්‍රැෆි විෂය ගැන ලොකු අයිඩියා එකක් නැති ළමයෙකුට උනත් මේ පාඩම් ටික බලලා ගියපුවාම ඔයාලට හොඳ රිසල්ට්ස් එකට යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මුල ඉඳලා මේ වීඩියෝ එකට හොඳට අහුම්කම් දෙන්න. හරි, ඔයාලා දන්නවා භූගෝල විද්‍යාව කොටස් 3කට බෙදෙනවා. මේ කොටස් 3කට වෙන වෙනම තමයි අපි ඉගෙන ගන්න. ප්‍රායෝගික භූගෝල විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව. එතකොට පේපර් ව්‍යුහයට මේ කොටස් 3න් වෙන වෙනම ප්‍රශ්න ඇහෙනවා. MCQ වලටත් 3න්ම ප්‍රශ්න ඇහෙනවා. එතකොට පළවෙනි කොටස ගත්තොත් එම පළවෙනි කොටසේ දෙක කොටසේ ඇහෙන්නේ මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන්ම. ඒ වගේම තමයි දෙක කොටස ගත්තාම දෙවැනි කොටසේ වෙනම ඇහෙන්නේ භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාවෙන් තමයි ප්‍රශ්න ඇහෙන්නේ. මෙහෙම කිව්වට ඔයාලට සමහර විට නොතේරෙයි. ඒ නිසා අපි පේපර් ව්‍යුහය පිළිබඳ සාකච්ඡාවකටම යමු. එක කොටස ගත්තාම භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ එක කොටස ගත්තාම මේ එක කොටස කොටස් 3කට බෙදෙනවා. එක කොටසේ පළවෙනි කොටස MCQ 40ක් වාට ලැබෙනවා. ඊට පස්සේ දෙක කොටස ගත්තාම භූ ලක්ෂණ වර්ණ සිතියමක් සහ ලෝක සිතියමක් වාට ලැබෙනවා. ඊළඟට තුන්වෙනි කොටස ගත්තාම ඔයාලා හැමෝම දන්නවා මේ කොටස එන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළ පාඩම් කීපයකින් ප්‍රශ්න තමයි ඇසෙන්නේ. මම මේවට අනුමාන ප්‍රශ්න වලට අනුමාන පාඩම් දීලා තියෙනවා. මේ පාර විභාගයට ඇහෙන්න පුළුවන්. ඉතින් අපි අවසානයේටම ඒවා ගැන කතා කරමු. දෙවැනි කොටස ගැන කතා කරනකොට දෙවැනි කොටස පේපර් එක කොටස සහ දෙක කොටස කියලා බෙදෙනවා. එක කොටසට අදාළ වෙන්නේ භෞතික භූගෝල විද්‍යාව ඇසුරින් ප්‍රශ්න. භෞතික භූගෝල විද්‍යාවේ පාඩම් වල දන්නවා. පද්ධති පාඩමෙන් පටන්ගෙන දේශගුණය, කාලගුණය, ඊළඟට භූරූප, ඒ වගේ පාඩම් තමයි මේ භෞතික භූගෝල විද්‍යාවට අදාළ වෙන්නේ. මානුෂ භූගෝල විද්‍යාව ගත්තාම ජනසංඛ්‍යාව, ජනාවාස, නාගරීකරණය, මෙන්න මේ වගේ පාඩම් තමයි ඒකට අදාළ වෙන්නේ. ඉතින් ඔයාලට මම එක කොටස දෙක කොටස පිළිබඳ පේපර් ව්‍යුහය ගැන සාකච්ඡාවක් කරා. දැන් අපි යමු අනුමාන පාඩම්. මේ කොටස් වලට වෙනින්ම අනුමාන පාඩම් මොනවද මේ 2025 පේපර් එකට අදාළව මගේ අනුමාන පාඩම් මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා එක කොටසේ 3 කොටසේ කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව රචනා ප්‍රශ්න කීපයක් එන කොටස. එතකොට මුල්ම ප්‍රශ්න දෙකේ ඔයාලට තියෙන භූ ලක්ෂණ සිතියම් සහ සිතියම් ලෝක සිතියමක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ගැන මම විස්තරයක් කරා. ඒ වගේම ඔයාලට තව වැඩිදුරටත් මගේ ජියෝග්‍රැෆි වලට අදාළව මම කීපයක්ම වීඩියෝස් දාලා තියෙනවා පසුගිය වර්ෂවල. ඔයාලට පුළුවන් ඒවා බලලා පේපර් එකේ ව්‍යුහය පිළිබඳ ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝස් වලින්. ඉතින් මේ එක කොටස 3 කොටසට අදාළව මම මේ පාර අනුමාන කරන්නේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය GPS සම්බන්ධව. ඊළඟට RS දුරස්ථ සංවේදනය පිළිබඳවත් බලා ගන්න. ප්‍රාථමික සහ ද්විතීක දත්තවලට වැඩි අවධානයක් දෙන්න ද්විතීක දත්තවලට. බෙදන ලද වෘත්ත ප්‍රස්ථාර ඒ කොටසත් බලා ගන්න. ඊළඟට සංඛ්‍යාත බහුවස්ත්‍ර සහ ජාල රේඛ නිර්මාණයත් ඔයාලා හොඳින් බලා ගන්න. ඉතින් මම එක කොටසේ 3 කොටසට අදාළව අනුමාන කරන්නේ මෙන්න මේ කොටස් ටික. මේ කොටස් ටික හොඳින් බලාගෙන යන්න. ඊළඟට දෙක කොටස සම්බන්ධව කතා කරනකොට දෙක කොටසේ එක කොටසට අදාළව ඒ කියන්නේ භෞතික භූගෝල විද්‍යාවෙන් එන ප්‍රශ්න. මම මේ පාර අනුමාන කරනවා පද්ධති පාඩම බලා ගන්න. පද්ධති පාඩමේ ගෝල ටික බලා ගන්න හොඳින්. ඊළඟට පස
පසත් එක්ක මම පාෂාණත් පොඩ්ඩක් බලාගන්න කියනවා. මම පස අනුමාන කරනවා මේ පාර ගොඩක් දුරට. ඊළඟට භූරූප වලින් මුලින්ම මම අනුමාන කරන්නේ ග්ලැසියර් ආශ්‍රිත භූරූප. ඊළඟට ඔයාලා සාගර ආශ්‍රිත භූරූප සහ කාන්තාර ආශ්‍රිත භූරූප ටිකක් බලා ගන්න. ඊළඟට දේශගුණයේ පාඩම අනුමානයි. ස්වභාවික උපද්‍රව සහ ආපදා කියන කොටසත් හොඳින් බලා ගන්න. මේ කොටස් ටික තමයි මම අනුමාන කරන්නේ භෞතික භූගෝල විද්‍යාව ආශ්‍රිත වෙන්න. මේ අතරින් පස කොටස පද්ධති දේශගුණයේ වගේ කොටස් අනිවාර්යෙන් බලා ගන්න. ග්ලැසියර් ආශ්‍රිත භූරූපත් හොඳින් බලා ගන්න. ඊළඟට දෙක කොටස ගැන කතා කරනකොට දෙක කොටසේ අනිවාර්යෙන්ම අනුමාන කියන්නේ කොහොමත් වෙන ප්‍රශ්නයක් තමයි ජනසංඛ්‍යාව ආශ්‍රිත ප්‍රශ්නයක්. ඒත් ලෝක ජනසංඛ්‍යාව ආශ්‍රිතව හොඳින් බලා ගන්න. ඒ ආශ්‍රිතව අවසානට ඔයාලට ගැටලු දීලා ඇති ජනසංඛ්‍යාව පාඩම ඒවත් හොඳට බලා ගන්න. ඊළඟට ජනාවාස තමයි මම මේ පාර නාගරීකරණය දෙකෙන් අනුමාන කරන්නේ. නාගරීකරණයත් කෝකටත් බලාගෙන යන්න. ඊළඟට ගෝලීකරණ පාඩම අනුමාන කරනවා. නිෂ්පාදන කර්මාන්ත සහ හරිත විප්ලවය කියන කොටස් ටික හොඳින් බලා ගන්න මේ දෙක කොටසට අදාළව. ඒ අතරින් ඔයාලා නොහැර යන ජනසංඛ්‍යාව පාඩම ජනාවාස ගෝලීකරණය කියන කොටස් ඉතා වැදගත් ඒවි. ඔයාලට කොහොමත් ගොඩක් කෙටි ප්‍රශ්නත් ඇහෙන පාඩම් තමයි මේවා. ඉතින් ඊළඟට ගොඩක් අය අනුමානම ඒවිද කියලා අහනවනේ. ඒකට මගේ උත්තරය තමයි මම දෙන්න හදන්නේ. දැන් ගොඩක් නංගිලා මල්ලිලා කියන ප්‍රශ්න දෙන්න කියලා මේවා වලින් ප්‍රශ්නම ටාගට් කරන්න නම් අමාරුයි. හැබැයි මේ පාඩම් වලින් අනිවාර්යෙන් එනවා. මේ පාඩම් මහා ලොකු පාඩම් නෙවෙයි. ඔයාලා මේ කොටස් ටික පැය එක කොටසකට බෙදාගෙන කියෙව්වත් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේවා රචනා ප්‍රශ්න. මේවා වල ඔයාලට ගණන් හදන්න එහෙම නෑ. එහෙම තිබ්බ සංඛ්‍යාන ආශ්‍රිත ප්‍රශ්නයකින් ඔයාලා එක කරනවා නම් එහෙමයි අතහැරලා යන්නත් පුළුවන්. මොකද GIS GPS RS සම්බන්ධ ප්‍රශ්නයක් තෝරගෙන ප්‍රාථමික දත්ත ද්විතීක දත්ත આવොත් ඒ ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන්. ප්‍රස්තාරත් ඔයාලට අඳින්න පුළුවන් එක ලේසි ප්‍රස්තාර ප්‍රශ්නෙත්. ඉතින් එහෙම තමයි ඔයාලට තියෙන්නේ මේ පාඩම් තෝරගන්න. ඉතින් රචනා ආශ්‍රිත ප්‍රශ්න ඔයාලට කියවගෙන ගියොත් භෞතික මානුෂ කොටස් දෙකට හොඳින් රෙඩි වෙලා ගියොත් ඔයාලට මේවා නැතින්. ඒ නිසා ඒවා හොඳටම මේ මම දීපු පාඩම් ටික හොඳට ටාගට් කරලා යන්න. ඊට අමතරව මම ඔයාලට මේ දීපු පාඩම් සහ එහෙම නැත්නම් මම මේ ජෝග්‍රෆි ආශ්‍රිත අද සාකච්ඡාවක් කරා මුලිනුත්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ year එකේ මේ පේපර් එක ආශ්‍රිත මොන හරි ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. විභාගයට යන්න කලින් මොන හරි ගැටලු ඔයාලට තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් ඒකට හොඳ කමෙන්ට් එකක් හරි මම ඔයාලට දෙන්නම්. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. ඉතින් මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද විභාගයට කලින් ඔයාලට තවත් වීඩියෝස් නරඹන්න මේ ඔස්සේ පුළුවන්.